Hi guys, අලුත් vlog එකකින් අද අපේ ගෙදරට මරිතුමීගේ සුරුවම ගේනවා. ඉතින් මේ මල් කඩන්න ආවා මල්ලිත් එක්ක. මල්ලි ගහට නැකලා ඉන්නේ මල් කඩන්න. බලාගෙන මල්ලි ඔය යවුවා ගහට සුදු පාට මල් තියනවා කඩන් එන්න කියලා. ඒ මල් ලස්සනයි. මේ මල්ලට දා. ඒකේ මල් ගොඩක් තියෙන හින්දා ඒ මල් දැම්මහම පිරෙනවනේ තින් ටිකක්. ඒ හින්දා අපි ඒ මල් වලින් තමයි ගොඩක් දාන්නේ. ඊට පස්සේ වත්සුදු මලුත් කඩා ගන්න ඕනේ. ඔය ඇහෙනද අපේ ෂැඩෝ කෑ ගහනවා. දැන් එයා දන්නවා මං එලි බැහැලා ඉන්නේ කියලා. එයාටත් දැන් මෙතනට එන්න ඕනකම තමයි තියෙන්නේ. ඇති වෙයිනේ. ඔව්වයි. අනුන්ගේ වතු වලට පැනලා දැන් බැනුනොත් අහනවා ඉතින්. නෑ නෑ කියලා මේ කඩා ගන්න ආවේ. දැන් වතුසුදු මල් තියෙනවා මෙන්න මේ ගහේ. මේ ටික ඔක්කොම හිස් කරන්න තමයි හදන්නේ. මෙන්න මෙහෙම අත්තක එල්ල ගත්තහම ටුකු ටුකුස් ගාලා කඩා යන්න බලන් දැන් නම් මල්ල පිරීලා තියෙන්නේ. උලන්නේ නැහැ කොහම හරි දැන් කඩා ගන්න ඕනේ. මේ ඉන්නේ අපේ මෝඩ මල්ලි. එයා hina වෙන්න දන්නේ නැහැ කියලා මම අර කලිනුත් වීඩියෝ එක කිව්වේ. ඌ hina වෙන්න දන්නේ නැහැ. මේ බෑග් එක ෆුල් හින්දා දැන් ආවා ගෙදරට බෑග් එකක් අරන් ඉන්න. දැන් මේ මල් ටික තියලා වතුර එකකට දාලා මේ වෙන බෑග් එකක් අරන් ඉන්න ඕනේ. මේකට මේ ඔක්කොම පුරවන්න බෑනේ. බෑග් එකක් ගත්තා. දැන් යනවා මල් කඩන්න. මෙන්න මෙහෙම බෑග් එක ඉල්ලා ගත්තා ගහේ අතක. මේ මල් මං හිතන්නේ මේ දැන් පිපිලා තියෙන්නේ. බාගෙට තමයි මල් ටික පිපිලා තියෙන්නේ. මේ හින්දා චුට්ට මේ මල් ටික මේ දැන් තමයි පිපිලා තියෙන්නේ. ෆුල් පිපිලා නෑ. සමහර විට මේ ටික හවස් වෙනකොට දැන් හවස වෙන්නේ කොහොමද සුරුවම ගේන්නේ. මේ හවස් වෙනකොට එතකොට ලස්සන තියෙන නැත්තම් පිපිච්ච මල් කැඩුවාම මේ හවසට මේ පර වෙලා වගේ. මෙයාට ඉතින් මං එළියට යනකොට මෙයාටත් යන්න ඕනේ. ඔය දැන් මල් කඩන ටිකට කෑ ගහනම එන්න ඕනේ. දැන් මෙයාවත් එක්කගෙන ඉතින් යනවා මල් කඩන් කරන්න දෙයක් නැහනේ. එන්න ඉතින්. එන්න. ඔය පඩිපෙළට වෙලා බලන් ඉන්නේ මල් කඩන්න යන්නේ. එයාට මම එළියට බැස්සොත් එයාට එන්නම ඕනේ. ඔය පේන්නද? නැට්ට වගේ. ආවට ඉතින් එයාගේ වැඩ තමයි එයා. අපි යකාට බයද බං සෝන අපේ විමානයයි. ඉතින් පටස් ගාලා අපි තාරකේට අපේ ගෙවල් පැත්තේ පොඩි පාටියක සින්දුවක් දාලා. ඉතින් මේ කිසි කම්මැලිකමක් නැහැ. අවුලක් නැතුව මල් කඩන්න පුළුවන්. ආයෙත් වහින්න වගේ යන්නේ. එකෙක්වත් නැහැ දැන් මල් කඩන්න. බල්ලොත් නැහැ කොල්ලොත් නැහැ. උක තමයි වැඩේ. ආපු බල්ලත් ආව බල්ලත් කොහෙ හරි ගියා. කොල්ලාව කොල්ලත් මල් කැඩුවා ගියා. නියන්. කොල්ලා කියන්නේ ඉතින් මල්ලි තමයි. මෙච්චරයි කඩාගත්තේ. මල්ලට කඩන්න අමාරුයි වගේ හින්දා දැන් යනවා මේ වට්ටියක් අරන් ඉන්න. ඒතකොට වට්ටිය ගහ උඩ තියලා අපිට මේ කඩා ගන්න පුළුවන් නේ. ඒ හින්දා මෙයා ගෙදර ඇරිලා ඉන්නේ. ඔයාලට වෙලා. ඇයි ගියේ? එන්න බෑ. කොහෙද ගියේ ඔයා? මල් ටික කඩා ගත්තා. ඔය ඇති වෙයි අර මල්ලෙත් මල් තියෙනවනේ.
මේ දැන් ඉතින් ගෙදර යනවා. දැන් මල් මාලේ හදන්න ඕනේ. ඉතලා මේ ටික වතුර ටිකක් කියලා තියන්න ඕනේ. ඊට පස්සේ හදලා මල් මාලේ. ලොකු මල් ටිකයි පොඩි මල් ටිකයි වෙන වෙනම දාගන්නවා. දැන් මට බඩගිනි. මම දැන් මේ කිරි එකක් වොන්න හදන්නේ. මේ රට ඉඳි තියෙනවා. රට ඉඳි එක දායි. කිරි බොන්නේ. මේ දැන් මල් මාලේ ගොතන්න හදන්නේ. නූලක් ගත්තා ඉදි කට්ට දාලා. දිග වැඩි ඇති නූල නම්. අල්ලන්නේ නැති වැඩි වුණත් කියලා. මේ අරගෙන ගොතනවා. මෙන්න මෙහෙම තමයි කුකුරු මල් මාලේ මම ගොතන්නේ. මම මල් 4යි දාන්නේ. ඒක 4 පැත්තට මෙහෙම දාලා මේක මෙන්න මේ විදිහට පල්ලෙහාට ගෙන. මම හිතන්නේ අද මේ මල් මාලේ නූල දිග වැඩි. මේ 4ක් මදි වගේ. මොයි 6ක්ම දානවා. අර 4 දැම්මහම මේ තනින් තනින් නැටි පේනවා. මේ බං මාර කැතයි. ඒක සෙට් නෑ. මේ සමහර මල් පිපිලත් නෑ. ලක් නෑ පිපිනේ. කුරක ගහයිනා මෙයාගේ අත පැටලයි. කොහොද? මං ඉන්නේ කොහෙද? මෙයාට එන්න ඕනේ එතනට. නැට්ට වගේ තමයි ඉතින්. දැන් මම මෙතන මල් ගොතනවා දැක්කලා මෙයා සාලේ හිටියේ. මෙයාට දැන් එතනට එන්න ඕනේ. දැන් ඔය එන අතරේ අත පැටලවිලා ඒ ඇඳුමට. මල් මාලේ නම් ගොතලා ඉවර කරගත්තා. දැන් මේ මෙතන තමයි මේසෙ හදන්න හිතාගෙන ඉන්නේ. මේසයක් තිබ්බ පරණ එකක් එක අරන් ආවා. දැන් ඒක මෙතනින් තියලා මේ සරසලා මල් ටික තියලා මල් මාලේ හදාන්නත් තියෙනවා. ඒව ටික කරගන්න ඕනේ. එහෙනම් අපි බලමු. දැන් මේ මල් ටික මෙහෙම ලස්සනට මේකේ මෙහෙම අතුර ගන්න හදන්නේ. සිත් මල් සේනා පාවි දැසිරවටේවා සිතම් වීලා මානෙත් සෙනෙහි සුවසේනා. A few moments later. මල් පීරිසියක් හදලා ඉවරයි. දැන් මේ අනිත් එක හදනවා මේ මල් වලට කූඹිත් වහලා.
මල් ටික හැදුවා. දැන් මල් මෙච්චරක් ඉතුරුයි. මේ ටික පහනේ මේ වටේට හරි තියන්න කියලා බැලුවේ. මේක වටේට තිබ්බොත් ලස්සනට හිටි කියලා හිතෙනවා. ඒ පහනත් අපේ සුරුවම ළඟින් තියලා ඊට පස්සේ ගේන මරියතුමීටත් පහනක් තිබ්බා තෙල් දාලා. all set. ඔය මං කිව්වේ වහින්න වගේ කියලා ආයෙත් ඔන්න චුරුචුරුව පටන් ගත්තා. මේ කෙනෙක් බලන්නේ. එයා බලන්නේ. එයාට මොකද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව මේ දැන් මං යනවා බොෂ් එකක් දාගන්න. ඊට පස්සේ අපි බලමු කට්ටිය ආවට පස්සේ මොකද වෙන්නේ කියලා. හයි. හයි. එනවා විශ්දු ෂැඩෝ පුතා. මොකද? පිනිමෝ එක් වගේ නිකන් මට හොඳටම නිද්ද ගියා. මේ දැන් ලෑස්ති වෙන්න හදන්නේ. හයයි වෙලාව. කට්ටිය දැන් ඉන නැති. උදේ මම වැස්සට ආපු වුණා. කඩේ ගියපු වෙලාවේ වැස්ස තිබුණා. ඉතින් මම නෑවා. නැත්තම් ඔළුව ගඳ ගහනවානේ. දැන් අපි යමු. මාර වැස්සක් පටන් ගත්තේ 6 මාට විතර. මං හිතන්නේ දැන් සුරුවම කියන එක පරක්කු වෙයි මේ හින්දා. අන්න අරගෙද ඉන්නේ අපේ චූටි යාළුවෝ දෙන්න. බයි යෝෂිමි. අපේ චූටි යාළුවෝ දෙන්න. බයි. මේ තමයි අපි කතා කරන පොට් එක. එයාලගේ කාමරේ ඇඳ උඩ අපේ කාමරේ බැල්කනි උඩ. ඔන්න දැන් සෑවුවා. විනාඩි 5ක්වත් වැස්සේ නෑ හැබැයි. එක පාට ආව එක පාට කඩාගෙන වෙන්න එක පාට පෑවුවා. මේ ගෙදර ඉන්නවා ළමයි දෙන්නේ. ඔය අනිත් එක්කෙනා. මේ අනිත් එක්කෙනා. බයි ලොකු වැස්සක් ආයිත් එන්න හදන්නේ. අහස එහෙම කියනවා. වැඩි වුණා වැඩි වුණා. දැන් අනිත් ගෙදරින් අපේ ගෙදරට තමයි මරීතුමීව අරන් ආවේ. ඉතින් දුන්නාල මාලයක් දාලා තමයි දේවමෑණියන්ව පිළිගන්නේ. එතකොට බලාගෙන මරියනී දේවමෑණියනි පාපිව අප උදෙසා දැනුත් අපේ මරණ වේලේ හිත්‍යාඥා කළ මැනවා මෙන් ජේසු පස්වන මෝක්ෂ අභිරහස දෙව්මවුන් ස්වර්ග රාජ්‍යයේ ඔටුනු පැලඳවීම අහසෙහි පුදුම දර්ශනයක් විය. එනම් සූර්යා පැලඳගෙන පාදයට සඳ මඩලද හිස මද තාරකා දොළසකින් යුත් කිරුලක්ද ඇති ස්ත්‍රියකි. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනී ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් මෙලොවෙහි දිටු වේවා. හැම සුවඳ නෙලා සුවර්
කඳුළු කඩාගෙන සුවඳ ලාටුගෙන මුසු කොට සුවඳ පලා. ඒ විදියට අපි ආඥා කරලා ඊට පස්සේ අන්තිමයට දේවමෑණියන්ට ගීතිකාවක් කියලා අපේ මෙහෙය ඊට පස්සේ අවසන් කරා. ආරිල්ලා සිටින්නා වූ ආඥා කරනවා සොඳේ. ඉතින් මෙහෙම ආඥා කරන්න ආපු කට්ටියට පොඩි සංග්‍රහයක් දීලා තමයි යවන්නේ. ඉතින් අපි චුට්ටක් වෙලා කතා කර කර ඉඳලා පහුගිය විස්තර ඊට පස්සේ එයාලා ගියා. හා හිත අපි ආඥා පාඩම් කරන්න කොහොමද යන්නේ දන්නේ මේ කවුද නැන්දා මේ මාත් කියනවා ඊයලගේ බලන්න ඉතින් අපතේ බලාගෙන මේ කැමරාක් එකෙන් එක බලන්න ඔව් බලමු සම්නේ අදට vlog එක එච්චරයි. අලුත් vlog එකකින් හම්බෙමු. bye.